මිලියන ගානක ජනතාවගේ ඇස් කඳුලෙන් පුරෝපු මේ වඳුරු පැටියාගේ කතාව තමයි අද කියන්නේ. මේ වඳුරු පැටියා ඉපදෙන්නේ 2025 ජූලි මාසේ ජපානයේ සත්ත්ව උද්‍යානයක. අනේ මේ වඳුරු පැටියා ඉපදුන දවසේ ඉඳන්ම එයාගේ අම්මා එයාව බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මවගේ ආදරය අහිමි වෙච්ච මේ වඳුරු පැටියා සේවක මණ්ඩලය විසින් උස්මහත් කරලා ලොකු කරද්දි එයා අම්මා වෙනුවට තෝරගන්නේ මෙන්න මේ සෙල්ලම් චිම්පන්සියව. එයා යන තැන, එයා සෙල්ලම් කරන තැන, එයා නිදා ගන්න තැන, මේ හැම තැනම මේ රෙදි වලින් හදපු මේ සෙල්ලම් චිම්පන්සියව අරන් යන එක පංච්ගේ පුරුද්දක් වුණා. එයා හිතනවා ඇති අම්මගේ ආදරේ ඇත්තටම මේ වගේ කියලා. මාස 6කට පස්සේ මෙයාව අනිත් වඳුරු රැළට එකතු කරන්න හැදුවත් මේ අහිංසක පංචව කවුරුත් පිළිගන්නේ නැහැ. හැමෝම කරන්නේ එයාව කොන්කරන එක. අනේ ඒ දුකටම එයා ආයෙත් තුරුල් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ සෙල්ලම් චිම්පන්සි අම්මට. යන හැම තැනම මෙන්න මේ සෙල්ලම් අම්මව අතින් ඇදගෙන යන වීඩියෝ එකක් නිසා මේ චූටි වඳුරු පැටියා පංච් කියන මුළු ලෝකෙම කතා වෙනවා වගේම හැමෝම කම්පාවට පත් වෙනවා. බලන්නකො සත්ව ලෝකේ වුණත් වෙන්නේ හරි පුදුමාකාර දේවල්. හැමෝම ආසයි ආදරය ලබන්න, ආදරය විඳින්න. සත්ව ලෝකේ වගේම මේ වගේ කතා නම් ලෝකෙ කොච්චර ඇද්ද? සතෙක්ට වුණත් ආදරය කියන එක කොච්චර වැදගත්ද කියලා පංච් මුළු ලෝකෙටම කියලා දුන්නා. දැන් එයාට හැමෝගෙම ආදරය ලැබිලා